පියුමි හංසමාලිගේ පුතාගේ කේස් එකේ ගුටි කන පහර කන දරුවාගේ අම්මා. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ නම් මේගොල්ලෝ ළමයි ටික එකතු වෙලා සංගීතයක් බලන්න ගියා තමයි තියෙන්නේ. විනෝද ගමනක් හෝ සංගීතයක් කියලා තමයි මට ආරංචි උනේ. ඒගොල්ලෝ කිව්වේ මට එහෙමයි. එන ගමන් මේගොල්ලෝ මේ වෙන ළමයි වගේක් මේගොල්ලෝගේ බයිසිකලයට පයින් ගහලා තියෙනවා. ඔය ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි කියන්නේ. සබලෙන් ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි මට කිව්වේ. ඉතින් ඕකට මෙයා හිටියා කියලා මෙයාත් එක්ක රණ්ඩු වෙලා මෙයා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට ගියේ මෙයා වෙන වැඩකටනේ. තව යාළුවෙක්ගේ බයිසිකලයකට කෑල්ලක් හොයන්න. මේ බයිසිකලේ නැති වෙච්ච කෑල්ලක් හොයන්න තමයි හෙට ගිහිල්ලා තිබුණේ. ඒත් එයාගේ ගෑරේජ් එකට නෙමෙයි ගිහින් තිබේ. ගෑරේජ් එකේ පාර අයින් ඉඳලා තියෙන්නේ. එතන ඉඳලා තමයි මෙයාට මේ ඔය පහර කෑම සිදු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ බයිසිකලෙට තල්ලු කරේ මෙයා කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා නෙමෙයි ඒක කරලා තියෙන්නේ. ඒ බයිසිකලේ ගිය ළමයා කියනවා මෙයා නෙමෙයි කියලා. දැන් මෙයාත් කියනවා මෙයා නෙමෙයි කියලා. ඉතින් ඒ පහර කෑමට ලක් වෙනකොට දැන් මෙයා තනියමනේ එතන තනියම ඉඳලා ගහපු එක තමයි අසාධාරණ. ගොඩක් ළමයි කරපු වැඩේකට හඳුනාගත්තේ නැතුව මේ ළමයාට ගහපු එක තමයි වැරද්ද. මේ එකක් මෙයා දැන් මට ඕක කියලා මාස දෙකක් ඕක වෙලා මාස දෙකක් වෙනවා. ඒ කියනකොට මට කිව්වේ නෑ ඔච්චර ගැහුවා කියලා. මට කිව්වේ අම්මා පාරක් ගැහුවා මේ ඔය ප්‍රභා කියන ළමයා කියන්නේ ගහන සවලෙන් ගහන ළමයා TikTok කෑල්ලක් හදලා එයාගේ Facebook එයාගේ ගිණුමේ දාගෙන තිබුණා. ඒක මම දැක්කා. දැක්කහම මම මගේ දරුවගෙන් ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ එයාට පළවෙනි දවසේ ගහලා දෙවෙනි දවසේ මම ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? මේ සිද්ධිය මට කියන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ අම්මා යාළුවෙක් මට ගැහුවා මේ ඒක කමන්නේ අම්මා වැඩි හිතන්න එපා. අම්මා කලබල වෙන්න එපා. එකපාරනේ මට ගැහුවේ අම්මා. ඔක වීඩියෝ එක තියෙන එක තමයි මට අවුල තියෙන්නේ. අම්මා ඒක නම් අයින් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා හරි පුතේ අපි කලබල නොවීමුකෝ කියලා. මම ගෙදර ආයටවත් නොකියා මගේ පුතාටවත් මං නොකියා ඔය ගහපු ගෑරේජ් එකට ගියා අඹ ගහන්දි. ගිහිල්ලා ඉවර වෙලා යාට ඒ ළමයි හිටියේ නෑ. ගහපු ළමයි කවුරුත් හිටියේ නෑ. ඒ ගෑරේජ් එකේ ළමයා හිටියා. ඒ ළමයාගෙන් මම විස්තර ඇහුවා පුතේ මෙතන පෙරේද දවසේ වලියක් ගියා නේද? එතන හිටියේ කවුද විස්තර කියන්න කියලා. ඊට පස්සේ ඒ ළමයි මට කිව්වා මේ ඒගොල්ලෝ නම් මෙතන නැහැ කියලා. එතකොට මේ ඒගොල්ලෝ මෙතන නැහැ නම්බර් එක දෙන්නම් කියලා මට ওই ගහන ළමයාගේ නම්බර් එක දුන්නා. ඒ ළමයාට මම ෆෝන් එකෙන් කතා කරා. කතා කරලා කිව්වා ඇයි පුතේ මෙහෙම පහර දුන්නේ මෙහෙමයි එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණානේ මෙහෙම පහර දෙන්න හොඳ නෑනේ පුතේ. ඕගොල්ලෝ ළමයිනේ ප්‍රශ්නයක් වුණා නම් කතා කරලා විසඳගන්න එපා. මේ ආයෙ එහෙම වෙන්න එපා. ආයෙ ගහ ගන්න එපා. ආයෙ රණ්ඩු වෙන්න එපා. හැබැයි අර වීඩියෝ එකක් තියෙනවනේ පුතේ ඔයා ගාව. ඒක අයින් කරන්න මේ ඔයාටත් හොඳ නෑ මගේ පුතාටත් හොඳ නෑනේ කියන එක මං කිව්වා. එයා ඒක හරි අම්මේ ඒ ළමයා කිව්වා එයාට අම්මත් නෑ. මේ අම්මා කෙනෙක් අඬනවා මට බලන් ඉන්න බෑ. මේ ඒ නිසා මං අයින් කරන්නම් අම්මේ කියලා එයා කිව්වා. අයින් කරන්නම් අනිවාර්යෙන්ම අයින් කරන්නම් කිව්වා. වැන්දලා වගේ කිව්වා එයා. මං අයින් කරනවා අම්මේ ආයෙම කරන්නේ මේ මගේ පුතාට කියලා. මං ඊට පස්සේ ගිහින් කියලා ඒක කරලා මේව කරගෙන ආවා. ඉතින් එතකොට සාමදාන වෙලානේ. ඊට පස්සේ දවස් දෙකක් මං කෝලුත් කරා. ආයෙ ප්‍රශ්න ගෙනියන්න එපා පුතේ. ආයෙ ගෙනියන්න එපා. ගෙනිච්චොත් මේක වෙන කේස් එකක් වෙනවා. මගේ පුතා පාරක්වත් ගහනවා මේ වීඩියෝ එකේ නෑනේ මගේ පුතා. ඔයාලා ගහන වීඩියෝ එකක් අංගෙන් තියෙන්නේ. අයින් කරන්න කියලා මම කිව්වා. අයින් කරේ නෑ මේගොල්ලෝ. මේ ඉතින් අයින් කරනවා කියපු ඉඳලා හිතේ අර කට වචනේ විශ්වාසය තියාන දරුවෝනේ ඒගොල්ලෝ. පොඩි ළමයිනේ. චුටි ළමයි නිසා කටේ විශ්වාසය අරගෙන මං අම්මා කෙනෙක් විදියට ඒක විසඳලා මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙයා මට ඒත් කෑ ගැහුවා මේ එපා මේ අම්මේ ගියේ ඇයි මට කියන්නේ නැතුව කියලා. ඒත් මං කිව්වා කමන්නේ නැහැ පුතේ. ඔක දැන් විසඳිලානේ ආයෙ ওই වීඩියෝ යන්නේ නැහනේ. ඒ නිසා සද්ද නොකර ඉන්න කියලා. හා කියලා හිටියා. ඔය පියුමි හංසමාලිගේ පුතත් මට කතා කරා. ඒ අර කතා කරපු ටෙලිෆෝන් නම්බර් එකේ මේ මට දුන්න නම්බර් එකෙන්ම කතා කරලා කිව්වා අනේ මේ ඇන්ටි මේ මම මේ අහවලා ඒ කියන්නේ නම කියලා මේ අහවලාගේ පුතා මේ ඒක ආයේ වීඩියෝ එක දාන්නේ මෙහෙමයි සෝරි ආයේ ඒක කරන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඒ කියලා දැන් මේ මාස දෙකකට පස්සේ තමයි මේ වීඩියෝ එක මේ වෛරල් යන්නේ. ඒගොල්ලොමයි දාලා තියෙන්නේ. ඒගොල්ලොම දාපු වීඩියෝ එකක් මේ ආපහු යන්නේ. ඒ මේ දැන් අලුතෙන් දැන් මේ දාන. හැබැයි මම එදා දැක්කේ පොඩි එක ෂොට් එකයිනේ.
දැන් මේ දැන් යන වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම ගහන එක දැක්කම මට මාව පාලනය කරගන්නත් බැරුණා. මම මෙයාගෙන් ඒත් ඇහුවා. ඒත් දවස් දෙකකට පස්සේ දැක්කේ මම. ඒ කියන්නේ වීඩියෝ එක මේගොල්ලෝ එළියට දාලා වෛරල් වෙලා මුළු ලංකාවමත් දැකලා මුළු ලෝකෙමත් දැකලා ඊට පස්සේ තමයි මම දැක්කේ. මගේ මිස් කෙනෙක් තමයි ගෙනල්ලා පෙන්නුවේ මේ බලන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොටයි මම අඳුනගත්තේ මේ අපේ වීඩියෝ එක යන්නේ කියලා. ඒ ඇවිල්ලත් මම මෙයාට කිව්වහම මෙහෙම දෙයක් යනවා පුතේ යන් අපි පොලිසිය ගිහින් කියමු දැන් මේක නවත්ත ගන්නත් විදියක් ඕනනේ පාරේ බහින්න ඕනනේ ලැජ්ජාව මේ කරපු අපරාධි බලන්නකො මේගොල්ලෝ මේ බොරුනේ කිව්වේ කියලා මම ඉතින් පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා. ඇත්තම කතාව කියලා. ළමයාත් ගියා. ළමයාවත් එක්ක කරගෙන ගිහිල්ලා පැමිණ දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ළමයා අනාගතේට දැන් කොච්චර උනා සමාජෙ ඉන්න ඕනනේ. දැන් මේගොල්ලොම ගහලා හරිද මේගොල්ලොම ගහලා මේගොල්ලොම වීඩියෝ කළා මේගොල්ලෝ ගාව වීඩියෝ හංගගෙන තියන් ඉඳලා මේගොල්ලොම මෙහෙම ප්‍රශ්න ඇද්දාම අපි ජීවත් වෙන්නේ කොහොමද අපි නෑ තමයි එහෙම අපිට සල්ලි භාගේ ලොකුවට නෑ තමයි ඒ වුණත් ඉතින් මේ ළමයි සමාජගත කරන්න ඕනේ ඒක රස්සාවලට යන රටවල් වලට යන්න අපිත් කැමතිනේ අපේ ළමයි යනවනම් දියුණු වෙලා දැන් මේගොල්ලෝ මෙහෙම කරන එකේ තේරුමක් තියෙනවනේ ඒත් ඒවලෙත් මෙයා කිව්වලු ඒ වීඩියෝ එක දානකොටත් මෙයා දාලා තියෙද්දිත් මෙයා කිව්වලු අනේ ඕක මචං අයින් කරපම් බං මට පිස්සු හැදේ අයින් කරපන් කියලා මෙයා කියලා තියෙනවා ඒගොල්ලොන්ට කතා කළා ඔය මේ පියුමි හංසමාලිගේ පුතාට මෙයාට කෝල් එකක් ඇවිල්ලාද මෙයා කතා කළාද මොකක් එහෙම වෙලා තිනේ එයා දන්නවා ඒ විස්තරය ගැන ඉතින් පියුමි හංසමාලිගේ පුතා මෙයාට කතා කරලා කියලා පැය දෙකෙන් තමයි ওই වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ එතකොට දැන් මම එයාව ටාගට් කරනවා නෙමෙයි දැන් ෆිල්මි හාන්සමාලිව ටාගට් කරනවා නේ මගේ ළමයාට වෙච්ච අසාධාරණයනේ කොල්ලෝ 15ක එක තනි මිනිස්සෙක් කියන්නේ පොඩි ළමෙක්නේ මෙයාට අවුරුදු හරියටම 18යි නේ වයස අපහාසයක් නේ මේම ගහන එක දාන එක ඒ ළමයා අනාගතයට මුණ දෙන්න ඕ ඉතින් අවුරුදු 22කද 23කද ළමෙක් ඔය ගහන්නේ අවුරුදු 18ක ළමෙකුට ලොකු ළමයි ධම්මලා මේගොල්ලෝ පොඩි කියලා නෙමෙයි මේ වැඩේ කරේ අසාධාරණයි කියන එක තමයි මං කිල්ලන්නේ ජනාධිපතිගෙන් උනත් මේක බලන මෙති ඒගොල්ලෝ මේ ළමයාට සාධාරණයක් කරන්න කියලා මට ඉතින් මම නඩුව දැම්මට මට කරගන්න බැරි වෙයි ඒත් සාධාරණයක් මේ ළමයා වෙනුවෙන් මේ අනාගතය වෙනුවෙන් ඒ ළමයිගේ කෝස් එකක් කර හිටියා ඉන්සි කෝස් එකක් ඒකටවත් ගියේ නෑ මෙයා මාස දෙකක්ම ගෙට වෙලා මාස දෙකක්ම ගෙට වෙලාම හිටියා මේ අතරි දෙනවා කිව්වා එයා කෝස් එක නතර කරා ගියේ නෑ ගෙටම ගෙන් එළියටවත් බැස්සේ නෑ ඊට පස්සේ දැනුත් ඔය ගෙට වෙලා ඉන්න යන්නේ නෑ එයා එළියට ඒ කියන්නේ අර ලැජ්ජාවට එයා යන්නේ නැත්තේ මා ලැජ්ජාවක් නේක මට තේරෙන්නේ ඒක මේ ඇත්තටම මේ දැන් කවුරු කිව්වොත් අපේ ළමයා වැරදි කියලා මං හිතන්නේ එයා වැරද්දක් කරා කියලා. මට තේරෙන්නේ මේක කොතනින් මේක දැන් මාධ්‍ය ගියේ හින්දානේ මමත් දැක්කේ. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා වල ගියේ හින්දා තමයි මම මෙච්චර ලොකු වීඩියෝ එකක් දැක්කේ. හැබැයි ඕක මුලින්ම මම දැක්කනම් මුලින්ම ගිහිල්ලා වෛද්‍ය ළමෙකෝ පෙන්නලා ඒ ටික ඔක්කොම කරගන්නවා. මට පෙන්න ගන්න විදිහ වීඩියෝ එකක් එහෙම තිබුණේ නෑ කියලානේ කිව්වේ මේගොල්ලෝ. මේගොල්ලෝ නෑ කියලා තමයි මේක අහපව ඔහොම දැන් මේ දැම්මේ නම් මෙයා මේ එක කියන්න වෙනවනේ පියුමි හංසමාලිගේ පුතා මෙයාට කෝල් කරලා කියලා පැය දෙකකින්ද තුනකින්ද තමයි ඕක ෆෝන් එකට ගිහින් තියෙන්නේ. එයා කියලා තියෙන උඹ දේවාල පාරේ නේද? හරි මං උඹ ගැන බලා ගන්නම් කියලා තමයි වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ. ඒ දාන්න නැත්තේ මං කියන්නේ එයාගේ ෆෝන් එකෙන් දැම්මා එහෙම කියලා කියන්නේ. වෙන යාළුවෙකුට කියලා හරි එයා දැම්මා. ඒක දැන් ඉස්සෙල්ලාම මම දැක්කෙත් ගැහණු ළමෙක් තමයි ඒක දාලා තිබ්බේ නම්බර්ස් ප්ලේට් අරන් මනම් ඔක්කොම ටිකත් එක්ක මෙයාලා අඳුරනවා නම් කියන්නේ මේ අම්මා මේ එයා දාලා තියෙනවා ඒ පහර කන අම්මා ඉන්නවා නම් තාත්තා ඉන්නවා නම් කතා කරන්න අපිට මේකට සාධාරණයක් කරමු එහෙම කියලා මාධ්‍යෙන් වෙන වෙනම දේවල් දැම්මට ඉතින් ත්‍රිවිධ යොදුරෙක් නෙමෙයි මෙයා දැන් මාධ්‍යෙන් සමහර දේවල් වැරදියට ප්‍රචාරය වෙනවා. ඒ කියන්නේ වැරදි දේවල් තමයි ඔව් ත්‍රිවිරිය දුරෙක් කියනවා මේ මැරිලා කියනවා මගේ දරුවා ගහපු පාරකට මැරිලා වෙන්නේ නැති කියනවා. දෙමව්පියෝ දෙන්නම ඉන්නවා යාගේ. තාත්තා නැතුව ඇති කියනවා. ඒ අවජාතකෙක් වෙන්නේ නැති කියනවා නෑ එහෙම නෑ. ඒ දරුවට තාත්තයි අම්මයි දෙන්නම ඉන්නවා. තාත්තත් ඉන්නවා. ලොකු කියන්නේ අපි පොඩි පවුලක යන සහෝදරොත් ඉන්නවා සහෝදර දෙන්නෙක් ඉන්නවා අත්තරලා නෙමෙයි දරුවව යන්න හයිය නැති හින්දා ඔහොම හිටියා මිසක සමාව අරගෙන අත්තරලා නේ දරුවත් එක්ක ඉන්නවා අපි කියන එක තමයි කියන්නේ අවජාතකෙක්වත් මේ නිකන් හැදෙන ළමෙක්වත් ත්‍රිවිල් කාරෙක්වත් මැරිලවක්වත් නෑ මගේ දරුවා දැනට ඉන්නවා අසනි
පොඩි පොඩි අසනීපවල් තියෙනවා. යාට ඔළුව එක එක්කම තියෙනවා. එයාගේ හැබැයි නිදිමයි. කොච්චරවත් නිදිමයි ඒ ප්‍රශ්نين පස්සේ. එයා ඒ ප්‍රශ්نين පස්සේ තමයි නිදියන්නේ. මොම නිදියගෙන හිටපු ළමෙක් නෙමෙයි. ළමයා ටිකක් ඇවිදලා කරලා හිටපු ළමෙක්. මේ වත්තේ ඇවිදලා හිටපු ළමෙක්. එහෙම ජරාව වසවිස කවදාකවත් පොලිසියකට ගිහලා මේ අපේ පවුල් වල එහෙම නෑ. අපි මේ සමගියෙන් කිසිම තරහකාරයෙක් එහෙම නෑ. ඔක්කොම හිතවත්ව කතා කරගෙන අපි එහෙම ඉන්නේ. අපිට කිසිම තරහකාරයෙක් නෑ. දැන් මෙතනින් එහාට මට බයකුත් තියෙනවා. මේ දැන් අපිට තරහකාරයෝ නෑනේ. මගේ දරුවා ඉදිරියට යන්න ඕනේ දැන්. මේ ප්‍රශ්නේදී මේක ඉවර වෙයි. මේක අවුරුද්දකින් දෙකකින් හරි ඉවර වෙයි. එතනින් එහාට මේ දරුවාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉදිරියේදී ජීවිත හානියක් වුණොත් ඒකට කෙලින්ම ඉතින් එල්ල කරන්න වෙන්නේ මේ ප්‍රාස්තේම තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ජීවිත හානියක් මොකක් හරි ආයෙ නැවත ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට මට බය තියෙන්නේ ඒ ප්‍රශ්නේ වෙන බයක් නෑ මට. නඩු කියනවා හැබැයි සාධාරණයක් ඉෂ්ට කරනවා නම් සාධාරණයක් කරන්න ඕන. මගේ දරුවට පාරට බහින්න බැරි කරා. තව ළමෙක් ඉස්කෝලේ යන ළමෙක් කෙනෙක් ළමයට ඉස්කෝලේ යන්න බෑ. ඉස්කෝලේ ළමයි විහිළු කරනවා. ගුරුවරු අහනවා. තව ළමෙක් ඉස්කෝලේට බාර දීලා ඉන්නවා. මේ ළමයා මේ සතියකම දැන් සතියක්ම ඉස්කෝලේ යවෙන්නේ. මට මගේ වැඩට යන්න මට මගේ ඔෆිස් එකට යන්න විදිහක් නෑ. හැමෝම එකම විදිහට ඇයි බං මෙහෙම ගැහුවේ ඇයි බං එතකොට හිතන්නේ අර අංකල්ලා කාලා කුඩුකාරෝ ඒ වගේනේ ඒ පැත්තට දාලා නෙමෙයි කරලා තියෙන්නේ. එහෙම වරදක් නෑනේ මගේ දරුවගෙන්. ඇත්තටම මගේ දරුවගෙන් වරදක් වෙලා නෑ මේගොල්ලෝ ගහන්න. එහෙම වරදක් වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ කියන්න ඕන. කලින් මට කිව්වේ නෑ මේ වරදක් කරා. මගේ දරුවා වරදක් කරා කියලා ඒ ළමයි එක්ක මං කතා කරානේ. දැන් ඔය පියුමි හංසමාලිවත් අර ගහන දරුවවත් එතන ළමයි ඉන්නෝනේ 6ක් විතර. ඒ ළමයිගේ එක අම්මා කෙනෙක්වත් දන්නේ නැතුව ඇති මම ගිහිල්ලා ඒක ළමයි එක්ක ගිහින් කතා කරා කියලා. ඒ ළමයි එක්ක ගිහින් කතා කරලා ඒ ගහපු ඒ ගැරිජ් එකටම ගිහිල්ලා හේතුව අහලා ඇයි මෙහෙම වෙන්නේ හේතුව. එතකොට ඒ දරුවෝ කිව්වේ නෑ. මට මේ ළමයාගෙන් වරදක් මේගොල්ලෝ මෙයාගේ වරදක් කිව්වේ නෑ මට. මේගොල්ලෝ කට්ටියක් එක්ක කරපු වරදක් තමයි. ඒත් ඒගොල්ලෝ කිව්වේ නෑ හරියටම මෙයා කරා කියලා. මුලින් මං අහනකොට මාස දෙකකට කලින් අහනකොට එතකොට එහෙමනම් ඒ වෙලාවේදී අපිට ඒ වෙලාවේදී දරුවෝ කිව්වනම් මේ වගේ මට අසාධාරණයක් කරා මේ වගේ මගේ බයිසිකලයට හානියක් කරා මෙයා ඒ නිසා අපි ගැහුවා කියලා මේක මීට වැඩිය වෙනස් විදිහට අපිට විසඳ ගන්න තිබුණා. ඉතින් අම්මම සමාව දුන්නේ එකක්නේ. මගේ හදවතින් මං අම්මා කෙනෙක් වශයෙන් මගේම දරුවෝ මේ සියලු දෙනා මට තරාතිරම වැඩක් නැහැ. එයා ඇත්තටම තරාතිරම වැඩක් නැහැ. අපි ධම්මලානේ අම්මා කෙනෙක් විදිහට මං ඒ ළමයිට සමාව දුන්නා. ඔතන ඉන්නවා මං හිතන්නේ ළමයි 15ක් විතර. එයා එතන මේ වෙලාවේ. ඒ කොට මං කියලා මෙහෙමයි මම සමාව දුන්නා. ආයෙ මේක ගෙනියගෙන යන්න එපා. අරයි යන්න එපා. ඔයාලත් උසස් තැන් වලට යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, රස්සා කරන්න ඕනේ, මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ඒ ළමයිට මං කියපු දේවල්. ඕගොල්ලෝ සමාදාන වෙන්න. ඕගොල්ලෝ එක රැණක් විදිහට යන ඕගොල්ලෝ තමයි මේ පරම්පරාව ගෙනියන්නේ කියන එක මං කිව්වා. මගේ දරුවාටත් හානියක් කරන්න එපා. එයාත් ඉගෙන ගන්න ඕනේ, එයාත් යන්න ඕනේ, එයාත් දෙයක් කරගන්න ඕනේ. ඒ නිසා මේව කරන්න එපා කියන එක මම කිව්වා ඒගොල්ලෝ. එතකොට මට කිව්වනම් ඒ දරුවෝ මෙහෙම වැරද්දක් කරලා තියෙනවා. මට අපිට මේ වගේ දෙයක් කරලා තියෙනවා කියලා කිව්වනම් අන්න මොකක් හරි කරන්න තිබුණා. දැන් සද්දන කරින් දැන් මේ වැරද්දක් නැතුව නෙමෙයි. මාස දෙකකටත් පස්සේ අපි මාව ඇත්තටම සමාව දීලා මගේ දරුවා සමාව දුන්නා. උච්චර ගුටි කාලා. ඕගොල්ලෝ හිතන්නේ මරණීය නිකන් හරි සවල් පාරවල් දෙකක් විතර වැදුනා නම් ඔළුවට අංග විකල වුණා නම් අංග විකල වුණා නම් මගේ දරුවා කවුද මට දෙන්නේ චුට්ටක් හිතන්නකෝ ඒ ගැන. මං වෙන මුකුත් ඉල්ලන්නේ මේ දරුවාට කරපු ලැජ්ජාවට මේ දරුවාට කරපු ලැජ්ජාවට දෙයක් මොකක් හරි සාධාරණයක් වෙයි කියලා මං හිතනවා. ඉතින් නීතියෙන් දැන් නීතියට දීලා තිවරනේ. පොලිසියට බාර දීලා ඉවරයි. උසාවියට බාර දීලා ඉවරයි. නීතියට මම මුකුත් දැනට කියන්නේ නීතිය දැන් ක්‍රියාත්මක වෙලා යනවා. එතන වෙන දේවල් මට එහෙම මාධ්‍යයට කියන්න බෑ. ඇත්තටම මේගොල්ලෝ දෙයක් කරයි කියලා මම ඇත්තටම විශ්වාස කරනවා. මගේ රට මගේ රටේ මගේ අපේම මිනිස්සුනේ මේ දෙයක් සාධාරණයක් කරයි කියලා මම ඇත්තටම හිතනවා. ඒගොල්ලෝ ඒ සාධාරණය ගැන බලාගෙන ඉන්නවා ඉති. ඒ කියන්නේ අම්මා ඉල්ලන පුතා වෙන මේ නීතිය රැකවරණය සහ දරුවගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඔව් දැන් කියන්න බෑනේ. දැන් මාස දෙකකට පස්සෙත් ඕක ඇදිලා ওই විදිහට ගියා නම් මේගොල්ලෝ බොරු කියනවා කියන එක තේරෙනවනේ.
මට බොරුවක් කරා කියන එක මගේ හදවත දන්නවනේ. ඒ නිසා මට බයක් තියෙනවා. යන්න ඕනේ එළියට යන්න ඕනේ තියෙනවනේ ළමයිනුත් ඒ ගෙට වෙලාම ඉන්නද මේ තරුණයෝනේ ඉතින් මේ අනිත් ළමයිනුත් එළියට යන්න ඕනේ. දැන් ඒ ළමයිගේ දෙමව්පියෝ කතා කරේ නැද්ද? මට තාම එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. කිසිම කෙනෙක් තාම කතා කරලා නැහැ. දැන් අද පිරිමි දැන් ඔගේ දැන් ඔක්කොම කතා වුණානේ දැන් පිරිමහන්ස මාළගේ පුතා ඉන්න එක දැන් අද දාලා තිබ්බ අපේ දරුවා මේකට සම්බන්ධ නැහැ. එයා මේවා මේ බේරන්න ගියේ. එයා මේක දැකපු එකක් නෙවෙයි. එයා මේ වෙන වැඩකට ගිහින් වෙලාවේදී මෙතන වෙච්ච සිද්ධියකට මෙයා මේ මෙදියත් වෙලා තමයි බේරන්න ගිහින් තින්නේ කියලා. එයත් මේකේ මේ ඒක කණ්ඩායමක්ද? එයා මේකට සම්බන්ධයිද? දකින්න ඒගොල්ලෝ එක කණ්ඩායමක්. ඒගොල්ලෝ එක කණ්ඩායමක්. ඒක නෑ කියන්න බෑ. මට ප්‍රභා කතා කරලා කියලා. ඔය ප්‍රභා කියලා කියන්නේ මම මේ කෙටි නාමයක් නේ ළමයාගේ. මේ ඔය ගහන ළමයා සවලෙන් උස්සලා ගහන්නේ. ඒ දරුවා. සවලෙන් උස්සලා ගහන දරුවා තමයි ඒ ළමයා මට කියලා තියෙනවා. මේක මේ මම මේ විමහංශ මාලිගේ ළමයා කිව්ව නිසා එහෙම කියලා එයා මට කියලා තියෙනවා. ඒකෙන් තමයි මමත් දන්නේ මේ විමහංශ මාලිගේ ළමයා මේකේ ඉන්නවා කියලා. මොකක්ද කිව්ව නිසා කියලා? ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නයක් කියලා තමයි කිව්වනේ. දැන් මේ ගහන්න හේතුව එයාගේ ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒක ප්‍රභාගේද අරේද? නෑ. පියුමිහංශ ඒ දරුවගෙන් ප්‍රශ්නයක් පියුමිහංශ මාලිගේ දරුවගේ ප්‍රශ්නයක් කියලා තමයි මට අර ළමයා කිව්වේ. ඒක තමයි කිව්වේ. ඒ මුලදී කිව්ව කතාව මම මේ කියන්නේ. බයික් එක කාගේද? බයිසිකලේ කාගේද කියන්න දන්නේ නෑ මං. එතන කාගේද කියන්න දන්නේ නෑ. ඒ කෙනා කවුද කියලා දන්නේ නෑ බයිසිකලේ අයිතිකාරය. ඒගොල්ලෝ කිව්වේ මගේ බයිසිකලේ එයාලා කිව්වේ අපේ බයිසිකලයකට මෙහෙම පයින් ගැහුවයි. ඒ නිසා මෙහෙම කරයි කියලා. එතකොට මම නැවත අහනකොට ඒක වෙන්න හේතුව මේක මෙයාගේ ප්‍රශ්නයක් කියන එක කිව්වා. මම කතා කරපු හැම වෙලාවකම කිව්වේ ආයේ කතාව. ඊට පුතා කතා කරා කිව්වොත් මේ අරගේ පුතාට හියුමන් සමාජයේ මෙයා නෙමෙයි කතා කරේ. එයා කතා කරා කියලා තමයි කියන්නේ. එයා කතා කරා. එයා කතා කළා පැය දෙකකට පස්සේ තමයි මේ වෛරල් වීඩියෝ එක. ඒවලි තර්ජනය කළාද මොකක්ද? නෑ නෝ තර්ජනය කරලා නෙමෙයි. නෑ තර්ජනය කළා වගේ තමයි. ඉතින් ඉන්න මම හොඳ වැඩක් උඹ දේවාල පාරේද කියලා ඇහුවලු. මම හොඳ වැඩක් කරන්නම් උඹට කිව්වලු. බලාගනින් උඹට කරන වැඩේ කිව්වලු. කියලවල තමයි පැය දෙකකට පස්සේ තමයි ওই වීඩියෝ එක දාලා දෙන්නේ. ওই වීඩියෝ එක දාලා තියෙන්නෙත් මං හිතන්නේ ෆෝන් එකේ ස්ටේටස් වෙන්න ඕනේ මම දන්නේ නෑ දාපු තැන. ඊට පස්සේ තමයි අර ගෑල් ළමෙක් අරගෙන තියෙන්නේ. ඒ ගෑල් ළමයා තමයි ඔක්කොම විස්තරේ එක හරියට වීඩියෝ එක බලලා ওই විදියට අන්තර්ජාලයට මුදා හැරලා තිබුණේ. දැන් මේ සිද්ධියත් එක දැන් මේ රටේ ඉන්න අනිත් දෙමාපියන්ට දරුවන්ට මොකක්ද අම්මා කෙනෙක් විදිහට කියන්නේ? අම්මා කෙනෙක් වශයෙන් කියන්නේ අපි දරුවෝ හරියට හදමු. ඒ කියන්නේ මේ දරුවෝ අපේ ළමයි අම්මලා මොන වැරදි කරත් අපිට කමන්නේ. දරුවෝ ජීවත් කරන්නනේ. දැන් සමහර අය කියන ඇතිනේ මේ අම්මලා මෙහෙමයි මේ එහෙම නෙමෙයි. ළමයා හරියට ඉන්න ඕන. හරි දේ උගන්නන. අවුරුදු 16ක් 17ක් 18ක් කියන්නේ කුඩා දරුවෝ මේ ළමයිගේ මොලේ චූට්ටයි. ඒ කියන්නේ තාම මේව වෙලා නැහැ සමාජගත වෙලා නැහැ මේ දරුවෝ. ඒ සමාජයට දාන්නෙත් අපි විහිම්මයි. මේ දරුවෝ මගේ දරුවට බයිසිකලයක් නැහැ. එහෙම නැහැ. මගේ ළමයා ගේ තමයි හැදෙන්නේ. අපි එහෙම දීලා නැහැ. ඉගෙන ගන්න බැයි නම් ගේ හිටන් ගියර ඉගෙන ගත්තේ නැතත් කමන්නේ ගෙදරට වෙලා ඉන්න ප්‍රශ්න දාගන්න එපා. මම නැතත් මේ රටේ පය ගහලා ඉන්න පුළුවන් විදියට දරුවෙක් හදනවා. සල්ලි බාගේ නෙමෙයි. දරුවා හරි මකට ගත්තොත් අපිට හොඳයි. අපේ දරුවෝ නම කොච්චර මොන තරහට ඉරම හිටියත් දරුවා හරියට නම් දැන් ඇත්තටම කිව්වොත් මේ බලන්නකො පොඩි වයසේදී නඩු 4ක් 5ක් තියෙන්න විදිහක් නැහැ නේ ළමයිකට. මගේ ළමයා ওই පළවෙනි වතාව ওই වගේද. ඒ යන්න බයේ ගියේ. මට කෑග ගහ ගියේ. අම්මා යන්න. ඒ තැනට යවන්න හොඳ නෑ අපි. නීති පොතක ලියවෙන්න හොඳ නෑ දරුවෙක්ගේ නම. මගේ නම් තීරණය. මම දුප්පත් වුණා. ඒ කියන්නේ දුප්පත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තැනක හිටියත් මගේ දරුවෝ මං හරියට හැදුවා. මගේ ළමයිට මං හරි දේ කියලා දුන්නා. කාටවත් ගහන්න කවදාකවත් ගහලවත් බැනලවත් වලියකට ගිහිල්ලවත් මේ වෙනකන් එහෙම කිසිම දෙයක් නැහැ. ඉස්කෝලේකවත් යාට එහෙම ප්‍රශ්න නැහැ. කවදාකවත් එහෙම ප්‍රශ්න දාගත්තු දරුවෙක් නෙමෙයි මෙයා. මට දුක තියෙන්නේ මේගොල්ලෝ හංගලා මේක කරපු එක. ඒ දරුවෝනි මං ඒ ළමයිට කියන්නේ ආයි නැවත මේ වගේ කරන්න එපා කියන එක. ඔය ළමයි කවදා හරි එළියට ඇවිල්ලා හරි මේක දකි බලයි. ඒ දරුවට මම බැඳලා වගේ කියලා අපි පුතේ ඔක අත්තරින් ඔගොල්ලෝ ළමයිනේ කියලා වෙන අම්මලා වගේ නෙමෙයි මං. හරි මානසිකයි. දුකයි ඒත් කරන්න දෙයක් නෑ.
මේ කරපු දේ මලාන මැරුණා නම් මට කොල්ල නෑනේ. මිල කරන්න පුළුවන්ද ජීවිතයක්? මිල කරයි. කෝටියයි 2යි කියලා මිල කරයි. ජීවිතේ ආයෙ එන්නේ නෑනේ. මිල කරන්න කට්ටිය ඉන්නවා. මේ වගේ ප්‍රයෝජන ගන්න මිනිස්සු ඉන්නවා. මිල කරනවා. මිල නැත්තේ නෑ මිල කරනවා. මිලට ගන්න බෑනේ අර ජීවිතේ. දැන් මේ වේදනාව දැනෙන මෙතිනේ අම්මලාට දවස් දෙකක් ගෙදර නැති වෙනකොට ඒ දරුවානේ දවස් දෙකක් ගෙදර නැති වෙනකොට ඒ වේදනාව දකින්න ඕනේනේ දැනෙන්න ඕනේනේ. ළමයි ගෙවල් වලට හොරෙන් වැරදි කරනවා. උනාට අම්මා පස්සෙන් ඉන්න ඕනේ. මේ මං කොච්චර මේ කොහේ මං වැඩට ගිහින් මං 5ට 5:00ට ගෙදර ආවත් ළමයා ගෙදර නැත්තම් මං ඉන්න තැනට ගිහින් බලන අම්මා කෙනෙක්. ළමයා හවල් තැන කියලා ගිහින් බලන කෙනෙක් මම. එහෙම හදපු දරුවෙක් මේ ඔය දැන් ඔය එතෙන්ද ගියෙත් වෙන යාළුවෙක්ගේ වැඩකට මේ ළඟ හාලපාලම ළමෙක් එක්ක ගිහින් තියෙන්නේ. ඒ ළමයාත් වැරදි කරන දරුවෙක් නෙමෙයි. ඒ ළමයාත් බය වෙලා ඉන්නේ. මුකුත් කරගන්න විදියක් නැහැ. ෂොක් වෙලා ඉන්නේ ළමයා. කතා කරන්න බෑ බය වෙලා ඉන්නේ. ඉතින් ඒ ළමයාගේ උදව්වට තමයි මෙයා ගියේ. ඇත්ත ඒකයි. එතකොට දැන් නීතියේ පොලිසියේ කටයුතු සිද්ධ වෙනවද? ඒව කෙරේගෙන යනවා. ඒවා කෙරීගෙන යනවා. ඒවට මට සැකයක් නැහැ. ඒ කියන්නේ මට සැකයක් නැහැ. එහෙම වැරද්දක් වෙයි කියලා සැකයක් නැහැ. මම හිතනවා නීතිය මට හරි දේ කරලා දෙයි කියලා. ළමයා වෙනුවෙන් සාධාරණයක් කරලා දෙයි කියලා මම හිතනවා. මෙතන සමාදාන වෙන්නේ එහෙම කතා කරාද කට්ටිය? ඒ අධිකරණයට සම්බන්ධ කටයුත්තක් නම් කියන්න එපා. නැහැ. ඒ දෙමාපියෝ නෑ එහෙම නෑ මට කතා කරේ නෑ එහෙම. සමාදාන ඒ දෙමාපියෝ කතා කරලා වෙච්ච දේ ගැන කනගාටුවක් පළ කරේ නැත්නම් නෑ. එක දෙමව්පියෙක් මම උසාවියට ගියා මගේ දරුවා ගියේ නෑ. මේ දරුවාට ඒ කියන්නේ හිටගෙන ඉන්න බෑනේ වැඩිපුර යා ඔළුව එකක්මයි කියලා යාට දැන් තියෙන පීඩනෙත් එක මේ ලැජ්ජාවයි පීඩනේ ඔක්කොම එකටනේ. කවදාකවත් යා පොලිසියට ගිහිල්ලා නැති නෑ. ගෙදර ගිහලා ගියේ මම. ඉතින් මම විතරයි ගියේ උසාවිය ගාවට. එක අම්මා කෙනෙක්වත් කතා කරේ නෑ. කිසිම කෙනෙක් නිකන් කතා කරා නම් එක සහෝදරයෙක් කතා කරා කවුරු හෝ ළමෙක්ගේ සහෝදරයෙක් මං හිතන්නේ ගැරිච් එකේ වෙන්න ඕන මං හිතන විදියට ඒ ළමයා ඇවිල්ලා කතා කරා නේ අපි මෙච්චර දෙයක් දන්නේ නැහැ හිරු ටීවී එකෙන් තමයි මම මේක දැනගත්තේ කියන එක ඒ අයියා කිව්වා මට මං කො දැන් පරක්කු වැඩි කරන්න දෙයක් නැහැ මානසිකයි මම අමානුෂික දෙයක් කරන්න උනාට කරන්න දෙයක් නැහැ ඒගොල්ලෝ කරපු වැරද්ද හින්දා කියලා නෑ ස්පැනර් එකකිමුත් ගහලා තියෙනවා. එතන පෙන්නන ඒ වීඩියෝ එකේ ස්පැනර් එකෙන් දමලා ගහනවා. ඒ වීඩියෝ එකේ අන්තිමට දමලා ගහන එක පිටේද මේ හරිය වැදිලා ගිහිල්ලා විසික් කරලා වැදිනවා. එයා කියනවා එයා ළමයා කියන ස්පැනර් එකකිමුත් ගැහුවා මට දැන් කියන්නේ එයා කිව්වේ නෑ මට. හොඳටම ගහලා තියෙනවා. මේ ගොඩක් ගහලා තියෙනවා. ඉතින් ඔක්කොම වැදිලා තියෙන්නේ පිටට බෙල්ලට ඔළුවට මං අහන්නේ ඉතින් අර දෙමෝපියන්ගමුත් මං ඔය අහන්නේ පෝස්ට් හදලා දානවා දරුවා කියලා. එතකොට මගේ දරුවා මලාන අංග විකල වුණා නම් ඒ දරුවෙක් නෙමෙයිද? එතකොට මං අම්මෙක් නෙමෙයිද මේගොල්ලොන්ට මේව දාන්න? ඒ දරුවෝ මගේ දරුවා දරුවෙක් නෙමෙයිද? මං අහන්නේ ඒකයි. එච්චර ගුටි කාගෙන ජීවත් වෙලා ඉන්න එක ලොකු දෙයක් නේ. ජීවතුන් අතර නැත්තම් මං කාගෙත් එක්කද ෆයිට් කරන්න කියන්නකෝ. වැඩක් තියනවද ජීවිතයක් නැති වෙලා ෆයිට් කරලා මේගොල්ලොත් එක්ක නේ. දැන් එයා කියනවා මම දැන් ඔය ෆෝන් එකත් මං අත්හැරලා තියෙන්නේ ඕන්නේ මට බලන්න බෑ ඒක. මේ ළමයා නැතුව ගෙදර පාළුයි. නිකන් හරි මගේ දරුවා අර ඔළුවට කුඩා මොලේ දිහාට පාරක් ඇදිලා අංග විකල වුණා නම් මං කාටද දෙයනේ කියන්නේ? එයාට කිව්වම එයා පිළිගනී කියලා හිතනවා. ඔය පෝස්ට් හදන අය දාලා කියන අය පිළිගනී කියලා හිතනවා. ඒ අම්මලා පිළිගනීද? පිළිගන්නේ ජීවිතේට. මෙයා දැන් ජීවතුන් අතර ඉන්න හින්දා මම මෙහෙම කතා කරනවා. සමාජ මාධ්‍ය තුළ දැන් මේ නොයෙකුත් දේවල් කියනවනේ. ඔව්. සමහර අපිත් දැකලා කිසිම හිතක් පපුවක් නැතුව සමහර දේවල් දානවා. ඒගොල්ලොන්ගේ වටිනාකම ඉහළ දාගන්න. ඒගොල්ලොන්ට අම්ම කෙනෙක් විතර මොකද්ද කියන්නේ? හරියට හොයලා බලලා මාධ්‍ය කරගෙන ඒක සමාජ මාධ්‍ය කරගෙන ගියට කමක් නැහැ. ඒක හොඳයි තියෙන එක.
දෙයක් දැනගන්න තියෙන එක හොඳයි ඒක. ඒක හැබැයි අනිෂු විදියට. ඒ කියන්නේ තව කෙනෙක්ගේ හිත රිද්දන්න පාවිච්චි කරන එක වැරදි. හිත රිද්දන්න කියන්නේ මේ දැන් ඇත්තටම මම මෙහෙම කියන්නද? මම ෆෝන් එක බලන හැම වෙලාවකම මට පෝස්ට් එකක් එනවා. පෝස්ට් එක හදපු කෙනා මම දන්නේ නැහැ. සවල් පාරකින් ජීවිත අත්‍යවශ්‍යටපත් වෙලා මිය ගිහින් කියලා. ඉතින් මේ මගේ ළමයාගේ විස්තරේ තමයි දාලා තියෙන්නේ. එතකොට මං ජීවතුන් අතර තාම ඉන්නවනේ. මට දැනෙන වේදනාව දුක ඒ පෝස්ට් බලනකොට එහෙම හදන්න එපා. හරි දේ හරියට යන්න පුළුවන් නේ ඕන මාධ්‍යයකට ගිහිල්ලා හරි ඕන පොලිසියකට ගිහිල්ලා විස්තර ගන්න පුළුවන්. ඒක හරියට හොයලා බලලා හරියට ටයිප් කරන්න. හරියට පින්තූර හදලා දාන්න. හරියට පින්තූර වෙනස් කරලා. ඒ කියන්නේ මාර විදිහ දැන් ත්‍රිවිල් රුයදුරෙක් කියලා දානවා. ඒක අපහාසයක් නෙමෙයි. ත්‍රිවිල් රුයදුරෙක් වෙනවා කියන්නේ අපහාසයක් නෙමෙයි. ඒ වුණාට මගේ ළමයා ත්‍රිවිල් එකක් තියා වයිසලකත් එලවන්නේ නැති ළමෙක්. ඒකයි මේ එයා හරි නෑනේ එහෙම දාන එක. එහෙම බොරු දාන්න එපා. බොරු දැම්මම මගේ තවත් පරම්පරාවක් ඉන්නවනේ එළියේ. දැන් මගෙන් පිටිපස්සේ ඉන්නේ මට වැඩි මාල් අය. ඒගොල්ලෝ ෂොක් වෙනවා. ඒතකොට ඒගොල්ලෝ වයසට එක්ක හරි අමාරුයි. ඉතින් මං කියන්නේ සමාජ මාධ්‍ය හරි දේ කරනවා නම් ඕක හොඳයි. ඉතින් හොඳ දෙයක් කරනවා නම්. දරුවගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඔව් සෙල්ලම් කරන්න එපා. එයාලා මනසටනේ ගහන්නේ. එයාගේ මනසට ගහන්නේ. ඔය හැම වචනයක්ම එයා කියවනවනේ. එයා ගාව ෆෝන් එක තියෙන එයා කියවනවනේ. එයා බලනවනේ. එතකොට අයියෝ මට මෙහෙම කරානි කියලා එයා හිතනවනේ. මට කියන්නේ නැති. එයාගේ හිතින් එයා හිතලා එයා දුක් වෙනවනේ. මෙහෙම දෙයක් වුණානේ මං කරපු නැති වැරද්දකට ඇයි මට මෙහෙම ගහන්නේ කියලා සමාජයෙන් එයා එතකොට තනියම හිතනවනේ. නේ ඒ අතරට මට දැන් අපිට එන පීඩනෙත් එක්ක මේන කෝලුත් එක්ක එනකොට ළමෙක් ජීවිතේ උනන් නැති කරගන්න පුළුවන්. ඔය යන විදිහට බැලුවොත්. ඒක නිසා ඒ වගේ දේවල් නැවතුවා නම් හොඳයි කියලා මම හිතනවා. අවසන් වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම දැනට නීතියට ගිහින් තියෙනවා. මම හිතනවා මට සාධාරණයක් ඒ කියලා. ඒ කියන්නේ පහු වුණත් ඒ කියන්නේ සිද්ධිය පහු වුණත් මට නීතිය හරියට කරයි කියලා මං හිතනවා. නීතිය පැත්තෙන් පොලිසිය පැත්තෙන් හරි දේ හරියට බලලා හොයලා කරයි කියලා මම හිතනවා. මට බය තියෙනවා මගේ දරුවාගේ ජීවිතය ගැන. ඒ කියන්නේ ඉදිරියට යනකොට කට්ටිය ඉතින් දන්නවනේ මුළු රටක්ම දන්න කෙනෙක්නේ. එයාලගේ දේවලුත් දන්න නිසා මට බයකුත් තියෙනවා පොඩි. ළමයාගේ ආරක්ෂාවක් මං ඉල්ලනවා. සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දරුවට වෙන දෙයක් නෙමෙයි. බලන හැමෝටම කියන්නේ සාධාරණයක් කරලා දෙන්න කියලා. ඒ ළමයා පොඩි ළමෙක්නේ. ඒක නිසා හරි දේ හරි විදියට වෙයි කියලා හිතනවා. බලාපොරොත්තු වෙනවා හැම කෙනෙක්ගෙම. දකින්න කවුරු හරි ඉන්නවනම් ජනාධිපති වුණත් චුට්ටක් ඒක බලලා මේව කරලා නීති හරියට කරලා දෙනවනම් ඒක තමයි හරි.